ආශිර්වාද වේවා Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මං අද ඔබ හමු වීමට එනවා. මං අද දවසේ ඔබ සමග කතා කරන්නට යන්නේ අපි කොහොමද ගැටලු විසඳන්නේ කියලා. ගැටලු කියන ඒවා ඔබගේ ජීවිතයට එනවා. එතකොට මේ ගැටලු කියනවා වගේම අපිට තියෙනවා ප්‍රශ්න කියලා නේද? ප්‍රශ්න සහ ගැටලු කියන්නේ එකක්ද? නැහැ. ප්‍රශ්න සහ ගැටලු කියන්නේ දෙකක්. ප්‍රශ්නයක් කිව්වොත් ඒකට හැම වෙලාවෙම උත්තරයක් තියෙනවා. අපි අහුවොත් දැන් අපිට ප්‍රශ්න පත්‍රයක් අපිට දෙනවා නම් ඒකට උත්තර පත්‍රයකුත් තියෙනවා. අපි අහුවොත් ලංකාවේ දිගම ගඟ කුමක්ද කියලා ඒකට උත්තරයක් තියෙනවා මහවැලි ගඟ කියලා. නේද? ඒතකොට ප්‍රශ්නයකට හැම වෙලේම උත්තරයක් තියෙනවා. නමුත් ගැටලුවකට හැම වෙලේම තියෙන එකම උත්තරය නෙමෙයි. ගැටලුවක් කියන්නේ ගොඩක් වෙලාවට අපේ ජීවිතය හා බැඳුණු සිද්ධියක්. එතකොට මේ ගැටලු ගත්තොත් ඔබට ජීවිතේ එක එක අවස්ථාවලදී එක එක විදිහේ ගැටලු එනවා. එතකොට මේ ගැටලු නැති ජීවිතයක් අපිට නැහැ. ඉතින් ගැටලුවක් ආවම ඒකෙන් පලා යන්න බෑ. අපි ඒකේ රියැලිටි එක නැත්නම් යථාර්ථය මේක ගැටලුවක් විදිහට පිළිගන්න ඕන ඉස්සෙල්ලම. ඊළඟට ගැටලුව පිළි අරගෙන අපි බලන්න ඕන මේකට තියෙන හොඳම විසඳුම මොකක්ද කියලා. විසඳුමක් ගැන කල්පනා කරනකොට විවිධ විසඳුම් තියෙන්න පුළුවන්. එතකොට මේ විසඳුම හැබැයි හැම වෙලාවෙම ඒක ප්‍රායෝගික වෙන්න ඕන. ඒ වගේ ඒක සදාචාර සම්පන්න වෙන්න ඕන. ඒ වගේම නීතිගරුක වෙන්න ඕන. ඒක පිළිගත යුතු උත්තරයක් වෙන්න ඕන. අපි උදාහරණයක් අරන් බලමු. අපි හිතමු ගෑනු ළමෙකුට එයා මේ විවාහ වෙන්න ඉස්සෙල්ලා අපි તો පාසල් යන ළමකට කියලා. එයා ප්‍රෙග්නන්ට් වෙනවා. එයාට දරු ගැබක් ඇති වෙනවා. දැන් මේක ගැටලුවක් නේ. මෙයාගේ ජීවිතේට ගැටලුවක්. දැන් මේක විසඳන්න තියෙන ක්‍රම මොනවද? දැන් සමහරු කියන්න පුළුවන් මේක ගබ්සා කරන්න කියලා. නමුත් ඒක උත්තරයක්ද? නැහැ. මොකද ගබ්සා කරනවා කියන එක නීති විරෝධී. ඒ වගේම සමහරලාට කියන්න පුළුවන් මෙයාව ඒ අදාළ පුද්ගලයාට කසාද බඳලා දෙන්න කියලා. නමුත් සමහරලාට එයා විවාහ වෙච්ච කෙනෙක් නම් ඒ වගේ දෙයකදී මේක ප්‍රායෝගික නෑ නේද? එතකොට ඊළඟට එහෙම නැත්නම් අපිට මේකට තියෙන විසඳුම් බලන්න පුළුවන්. සමහරලාට මේ දරුවව සේෆ් හෝම් එකක හරි තියලා ඒ දරුවා ප්‍රසූත කරාට පස්සේ එයාව ඇඩොප්ට් කරන්න දෙන්න පුළුවන් ඒ දරුවා. ඒතර ඒ වගේ අපිට මේකේ හොඳම විසඳුම තමයි අපි ගන්න ඕන. ඉතින් එතකොට අපිට බලන්න පුළුවන් මේ සඳහා තියෙන හොඳම විසඳුම මොකක්ද කියලා. එතකොට ඇත්තටම මේ ගැටලු එනකොට මේවා අපේ ජීවිතේට සමහරවිට අපිට තනියම විසඳ ගන්න බැරි වෙන්න පුළුවන්. ඔබට ඔබ ගැටලුවක ඉන්නවා නම් ඔබ ඒක ඇතුලේ ඉන්නේ. එතකොට ඔබට සමහරවිට මේකට තියෙන ඔප්ෂන්ස් මේකට තියෙන විසඳුම් ඔබට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට ඔබට මනෝ වෛද්‍යවරයෙක්ගෙන් එහෙම නැත්නම් මනෝ චිකිත්සකවරයෙක්ගෙන් මේකට ප්‍රතිකාර ගන්න පුළුවන්. ඔබට කවුන්සලින් එකක් වගේ කරගන්න පුළුවන්. ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ එළියේ ඉඳලා තර්ඩ් පාර්ටි එකක් විදිහට බලන නිසා ඒගොල්ලන්ට මේ ප්‍රශ්නේ හොඳට පේනවා. එතකොට ඒගොල්ලෝ ඒකට විසඳුමක් දෙනවා. ඉතින් අපි ඇත්තටම මේ කවුන්සලර්ස්ලා විදිහට කවදාවත් කෙනෙකුට අපි යෝජනා කරන්නේ ඔයා මෙහෙම කරන්න. ඔයාගේ තීරණය මේකයි කියලා අපි කියන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට හැම වෙලාවෙම ඔප්ෂන්ස් තමයි පෙන්නන්නේ. මෙහෙම වුණොත් මෙහෙම වෙයි, මෙහෙම වුණොත් මෙහෙම වෙයි. අපි හරි වැරදි දේ ඒගොල්ලන්ට පෙන්නනවා. ඒකට තියෙන විකල්ප අපි කියලා දෙනවා. එතකොට තීරණය ගැනීම අන්තිමට හැම වෙලාවෙම ක්ලයන්ට් විසින් තමයි තීරණය ගන්නෙ. අපි කවදාවත් ඒගොල්ලෝ වෙනුවෙන් තීරණ ගන්නෙ නැහැ. ඒ වගේම තමයි මේ ප්‍රශ්න ගැටලු ඇවිල්ලා තියෙන්නේ අපිට විතරක් නෙමෙයි. මේ ගැටලු ගොඩක් අයට ගොඩක් අයගේ ජීවිතවලදී ඇවිල්ලා තියෙනවා. අපි මේ ගැටලුව හොඳින් निराකරණය කරගත්තොත් අපිට ලොකු සතුටක්, ප්‍රීතියක් නේද? අපිට ජයග්‍රහණයක්. ඒතර අපිට ඉදිරියට යන්න ඒක උදව්වක් වෙනවා. ඉතින් අපි හැම වෙලේම කියනවා මේ ප්‍රොබ්ලම් එකක් එනකොට ඒක ඔබ ලෙසන් එකක් කරගන්න කියලා. ඒක ඔබට පාඩමක් කරගන්න. මේක ඉදිරියට යන්න ඔබට ඒක ආශිර්වාදයක් කරගන්න කියලා අපි හැම වෙලේම කියනවා. ඉතින් අපි හැමෝටම එක එක විදිහේ ගැටලු එක එක කාලයට අපේ ජීවිතේදී එනවා. නමුත් ඒවා විසඳගෙන හොඳම විසඳුම අරගෙන ඉදිරියට යන එක තමයි අපි කරන්න ඕන. එතකොට අපිට ඇත්තටම ලොකු තෘප්තියක් එනවා. ඒක විසඳගත්තම ඊට පස්සේ අපිට ඒක ඉස්සරහටත් ඒක ලොකු අත්දැකීමක් වෙන්න යනවා. ඒ තුල අපේ ජීවිතේට ආශිර්වාදයක් එකතු වෙන්න
පුළුවන්. ඉතින් මම අද ඔබට කතා කරේ අපි කොහොමද ගැටලු විසඳන්නේ කියලා. මේක ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබේ යාළුවන් සමගත් බෙදා ගන්න. මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එනතෙක් ඔබට ආශිර්වාද වේවා. මේ Blessings with Dr. Heshani.